ඔන්න ඉතින් ඔයාලව අද යන්නේ හරි ලස්සන තැනකට. ඉතින් ඊයේ අපි බැලුවේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුන ලුම්බිනිය. අද යන්නේ කපිලවස්තුපුරේ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා තම කුඩාවදී ඉඳන් යෞවන කාලේ වෙනකන් ජීවිතේ ගත කරපු තැන බලන්න තමයි යන්නේ. ඉතින් ඒ කාලේ අගනුවර කියලා තමයි කියන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මෙන්න මේ හොටෙල් එකේ තමයි මං දැන් දවස් 3ක් වෙනවා. ඉතින් අපි යන් දැන් බස් එකක් ගන්න ඕනේ. බස් නවත්තන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ලුම්බිනිය. ඉතින් මෙන්න මෙතන ඉඳන් කිලෝමීටරයයි තියෙන්නේ ලුම්බිනි පන්සලට. ඉතින් හරිම ලේසි මෙතන ඉඳන් පයින් යන්න පුළුවන් ලුම්බිනි පන්සලට. දැන් කපිලවස්තුවට යන්න තියෙන්නේ කිලෝමීටර 25ක් විතර තියෙනවා මෙතන ඉඳන් යන්න. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් ඔන්න යන්න බයික් එකක් හම්බුණා අපිට. मेरा श्रीलंका क्या ओके ओके शुक्रिया भाई ओके ඉතින් ඔන්න බයික් එකක් හම්බුණා මෙතනට නකා කිලෝමීටර 3-4ක් වගේ ආව බස් නැල්ලු උදේම. ඉතින් අපි බලමු මේ බස් වලට ඉරලා යමු. දුර බස් આવොත් යන්න පුළුවන්. ෂුවර් නැහැ. අපි කොහොම හරි යම් බස් වලට එක්කට මේ හිච් හයිකින් විදියට තමයි අද යන්නේ. අවුලක් නැහැ ඒක මාරු. වැඩේ තින්නේ අපිට අර ලොකෝට භාෂාව බෑනේ. භාෂාව පුළුවන් නම් කිසි අවුලක් නැහැ. මේ කතා කරන්නේ නේපාලි හින්දි. හින්දි ඉතින් ටිකක් පුළුවන්. ඉතින් අපි බලමුකෝ කින්. ඉතින් දැන් යන්නේ පැලස් එක බලන්න. සුද්ධෝදන රජතුමාගේ මාලිගාව බලන්න. ඉතින් එහෙනම් අපි මෙතන ඉඳන් මීටර 450ක් තියෙනවා මේ පයින් යන්න. පයින් වාහනේ යන්නත් පුළුවන් මම හිතන්නේ. මං ආවේ පයින්නේ මම යනවා පයින්. ඉතින් අපි ගිහින් බලමු. ඔන්න දැන් එන්ට්‍රන්ස් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තියෙන මැප් එක. ඉතින් අපිට මෙතන ලොකේෂන් 9ක් තියෙනවා බලන්න. අපි බලමු එහෙනම්. ඉතින් යන්න ඉස්සෙල්ලා වතුර බෝතලයක් ගන්න ඕනේ. මේ අපි ගමු වතුර බෝතලයක්. एक पानी कितना වතුර බෝතලයක් 30ක් තමයි වෙන්නේ. शुक्रिया. ඉතින් වතුර බෝතලයක් ගත්තා. මෙහෙන් රුපියල් 30යි වෙන්නේ. ලංකාවේ රුපියල් 70ක් වගේ වෙනවා. ඉතින් දැන් යන් එන්ට්‍රන්ස් එක ළඟ ඉන්නේ. මේ අද උදේ රුපියල් 1000ක් මාරු කරා. 10 මාරු දුන්නේ 10 කොල්ල හිල්නුයි 20 කොල්ල හොල්නුයි. පර්ස් එක දැන් 10 කොල්ල 20 කොල්ල වලින් පිරලා. ඉතින් ඔන්න දැන් එන්ට්‍රන්ස් එක ළඟට ආවා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ඇතුළට යම් බලන්න. මේ දැන් මාරු සල්ලි තියෙන හැටි වෙන්නේ. ඔව් මාර ලස්සනයි. ඉතින් මේ තමයි සුද්ධෝදන රජුරුවන්ගේ මාලිගාව කියන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මම දැන් පෙන්නන්න යන්නේ ඒ කාලේ මේ කපිලවස්තුපුර රාජධානියේ තිබුණ සැලැස්ම. මේ තියෙන සැලැස්ම. එතකොට මේ තියෙන්නේ ඒකේ තිබුණ දේවල් දැන්ට අඳුරගෙන තියෙන. ඉතින් පොකුණ එතකොට මේක නම් මොකද්ද දන්නේ. මෙතන තියෙන මේ Hindu temple එක. ඊට පස්සේ මැද මිදුල් ඒ හැම එකක්ම තියෙනවා. එතන තියෙනවා නැගෙනහිර ගේට්ටුව, දකුණු ගේට්ටුව, බටහිර ගේට්ටුව. ඉතින් ඔන්න ඔහොම තමයි තිබිලා තියෙන්නේ. මේ බලන්නකෝ ඒ කාලේ තිබිච්ච මේවන ගොඩක් පැරණි නැහැ. ඒ කාලේ තිබුණයි කියලා හොයාගෙන තියෙන දැන්ට තියෙන සාධක. ඉතින් ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඉතින් අපි දැන් ගිහින් බලමු ඇත්තටම ඒ ටික තියෙනවද කියලා. යම් බලන්න. මාර ලස්සනයි මේ ටික. මේ බලන්නකෝ. මේ
මාරම ලස්සනයි. අද ක්ලයිමේට් එකත් සුපිරි. පොඩි පොදයක් ගියා. ප්‍රශ්නේ නෑ ඩිංගක්වත්. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මේ මාලිගාවේ අපිට බලන්න තියෙන විශේෂම දේ තමයි ඔය සිදුහත් කුමාරයා තරුණ කාලේ එතකොට ළමා කාලේ ගත කරා කියන්නේ මෙන්න මේ මාලිගාවේ. ඉතින් ගිහිගේ අතෑරලා අබිනිෂ්ක්‍රමණය කරද්දී මේ ගියා කියන දොරටුව එහෙම නැත්තම් මාලිගාවේ දොරටුව තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ ඒ දොරටුව. ඉතින් මේ තමයි මාලිගාවේ නැගෙනහිර දොරටුව. ඉතින් ගිහිගේ අතෑරලා ගියා කියන්නේ ඔන්න නැගෙනහිර දොරටුවේ. ඉතින් මෙතන මාර ලස්සනයි. තාමත් ඒ නිස්කලංක බව ඒ විදිහටම මෙතන තියෙනවා. ඉතින් මේ මාලිගාව බලන්න එන ඔයාලා ඉතින් මෙන්න මේ දොරටුව බලන්න අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් අපි දැන් යම් බලන්න මෙතන මේ අපිට තාම බලා ගන්න පුළුවන් ඔය මාලිගාවේ මැද ගොඩනැගිලි සංකීර්ණේ තාමත් ඉතුරු වෙච්ච නටමුන් කිහිපයක් තියෙනවා. ඉතින් අපිට ඒ නටමුන් ටික අර පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි වෙන්නේ. දැන් අපි යන් ඉස්සරහට තව අපිට බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම කිව්වනේ ඔයාලට අර මාලිගාවේ තාමත් මැද කොටසේ ගොඩනැගිලි ඉතුරු වෙලා තියෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ මැද කොටසේ ගොඩනැගිලි ටික. ඉතින් ඒව තාමත් කොටස වගේ ඉතුරු වෙලා තියෙනවා. ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි ඉතින් වැස්සට නම් සවුත් වෙන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ කට්ටිය ඉන්නවා. මෙතන මේ කෝවිලක් තියෙනවා. අපි යන් මේ පැත්තට බලන්න. ඉතින් මෙතන මේ තියෙන්නේ හින්දු කෝවිලක්. අපි ගිහින් බලමු මොන වගේද කියලා. ඉතින් ඔන්න මාලිගාවේ කතන්දරේ ඔන්නෝම තමයි වෙන්නේ. දැන් අපි යන් ඊළඟ ප්ලේස් එක බලන්න. මෙතනින් දැන් ඉතින් ඊළඟ තැනට දුරයි. ඒක හින්දා මම පාවිච්චි කරේ බස් එකක්. ඉතින් ඔන්න මන් දැන් ඇවිල්ලා ඉන්නේ තවත් සුවිශේෂී ස්ථානයකට. ඉතින් ඔය බුදුදහමත් බුද්ධ දර්ශනය ගැන කතා කරද්දී ඔය සිදුහත් කුමාරයාගේ ජීවිත කතාවත් එක්ක ගෙවෙන තව එක පැත්තකට තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි නිග්‍රෝධාරාමය. දැන් ඒකට කියන නම තමයි කූඩාන්. ඉතින් කූඩාන් කියලා තමයි දැන් වර්තමාන නම තින්නේ. ඒ කාලේ නිග්‍රෝධාරාමය කියලා තමයි කියලා තින්නේ. ඉතින් ඔය නිග්‍රෝධාරාමේ මොනවද තියෙන වැදගත්කම්? ඉතින් මේ මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා බුදු වුණාට පස්සේ පළවෙනියටම ආය තම පිය රජුරෝ හම්බෙන්න එනවා. ඉතින් අන්නේ එනකොට හම්බුණ ස්ථානය කියලා තමයි මෙතන නම් කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඊට පස්සේ සුද්ධෝදන රජුරෝ මේ හදපු චෛත්‍යයක් කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේකට කියන්නේ රාහුල ස්තූපය. ඉතින් අපි ළඟට යම් බලන්න ඊට ඉස්සෙල්ලා අපි චෛත්‍ය බලමු. එන යා. ඉතින් මෙතන තියෙන තව සුවිශේෂීත්වයක් තමයි මහා ප්‍රජාපති ගෝතමිය කසාවතක් බුදුරජාණන් වහන්සේට පූජා කරේ මෙන්න මේ ස්ථානයේදී කියලා තමයි කියන්නේ. ඉතින් එතකොට ඒ වගේම තමයි ඒ පූජා කළා කාන්තාවන් සඳහා පැවිදීමට අවසර ඉල්ලනවා. අන්නේ අවසර ඉල්ලලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේදී කියලා තමයි. ඔයාලට පේනවද දන්නේ නැහැ අර අතන ඈතින් ඒක සලකුණු කරපු පින්තූරෙකුත් තියෙනවා. ඉතින් මම ඒකත් දාන්න. ඉතින් දැන් යන් අපි ඉස්සරහට තව. කවුද එතකොට මේ නිග්‍රෝධාරාමේ පූජා කරේ? ඉතින් මේක පූජා කරේ දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කියන්නේ පෙරම් පුරන්න ගිහිල්ලා අවුරුදු 7කින් තමයි ආය තමන් හිටපු දේශයට එන්නේ. ඉතින් ඒ එනකොට ඒ කාලේ හිටපු රජ්ජුරු කෙනෙක් නිග්‍රෝධ කියන රජ්ජුරුව තමයි මෙන්න මේ ආරාමේ හදලා පූජා කරා කියන්නේ. ඉතින් ඒ බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න තමයි මෙන්න මේ ආරාමේ පූජා කරලා තියෙන්නේ. ඉතින් මේක කොච්චර හොඳ පිම්බීමක්ද. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න නමතක් කරන්න එපා. ඉතින්
දැන් අපි යන් ඉස්සරහට. ඉතින් මාරම ලස්සනයි. මේ බලන්නකෝ වටේ. නේ. මාරම ලස්සනයි. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මෙතන තව සුවිශේෂී කාරණා කීපයක්ම තියෙනවා. ඉතින් තව එක කාරණාවක් තමයි ශාක්‍ය වංශයේ කුමාරවරු 500ක්. ඔය නන්ද කුමාරයත් ඇතුළුව 500ක් කුමාරවරු මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී මහාන වුණා කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් හරි සුවිශේෂී ස්ථානයක් තමයි මෙතන. ඉතින් ගොඩක් ලුම්බිනි එන කට්ටියට මේ ස්ථානේ නම් මග ඇරෙනවා. ඉතින් එනවනම් මේ වගේ තැනුත් බලන්න එන්න. මොකද ඇත්තටම ගොඩක් වටිනවා මේ. ඒ කියන්නේ මේවා කොච්චර පැරණි ඇතද. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. ඉතින් අපි මම යන් ඉස්සරහට මම තව පෙන්නන්න අපිට බලන්න දේවල් බොහොමයි. යන්කෝ බලන්න. රාහුල කුමාරයව පැවිදි කරපු ස්ථානය කියලා තමයි කියන්නේ. ඉතින් මේක දැන් වට කළා මේ බුද්ධ ආගමේ පිරිහීමත් එක්ක මේක මේ Hindu ආගමට පරිවර්තනය වෙලා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ශිව දෙවියෝ අදහනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට පොතේ සඳහන් වෙන්නේ තාම සාක්ෂි තියෙනවා කියලා මෙතන මෙතන දැන් තියෙන්නේ ශිවලිංගයක්. ඉතින් ශිව දෙවියෝ වෙනුවෙන් තමයි දැන් මෙතන අදහනවා කියලා කියන්නේ. ඒත් රාහුල කුමාරයා පැවිදි වුණා කියන්නේ මෙන්න මේ ස්ථානයේදී. ඉතින් හරි විශේෂයි. ඔන්න ඔහොම තමයි නීග්‍රෝධාරාමේ කතාව. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්න. බයි.